මගේ ඉනිශියල් මේ මුණ ගැහිම තියෙන්නේ 2008 අවදියේ. ඒ දවස්වල මම මේ මැච් එකක් VCD එක CD ඩිස්ක් එක දාලා බැලුවා. ඊට පස්සේ තමයි මම මුලින්ම මේ සහ මේ ස්පෝර්ට් එක ගැන දැනගන්නේ. ඊට පස්සේ මම හොයලා බැලුවම ක්ලාසස් කීපයක් තිබ්බා එහෙම දාලා මම ඒ කීපයකටම විසිට් කරලා බැලුවා. නමුත් සමහර තැන්වල මේ කියලා JKD වෙන්නවා. ඉතින් ඒ වගේ දේවල් තිබ්බා. මගේ ගම්ම මොරටුව මට ළඟම තිබ්බ තැනක් හොයමින් ඉන්නකොට මම කැමති වුණේ මුලින්ම MMA වලට එන්න. නමුත් මට ටෙබා ආයතනය හම්බුනේ එතකොට ටෙබා කියලා ආයතනය තිබුණේ නැහැ ඇත්තටම. නමුත් අපේ හෙඩ් ඉන්ස්ට්‍රක්ටර් තුෂාර සන්සේ ඒ වෙනකොට ක්ලාස් එකක් කරන් ගියා වෙන තැනක. එතනදී තිබුණා ක්‍රම් මගා කියලා ආර්ට් එකක්. ක්‍රම් මගා කියන්නේ ඊශ්‍රායලි මාෂල් ආර්ට් සිස්ටම් එකක්. ඒක බේසිකලි ක්ලෝස්ලි සහ ලූස්ලි ට්‍රාන්ස්ලේට් වෙනවා ක්ලෝස් කොම්බැට් කියන එකට. ඒකට මම ඉන්ට්‍රොඩියුස් වුණා. ඒක ඇතුලේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔක්කොම මාෂල් ආර්ට්ස් වල එකතුවක් සහ ඒ මාෂල් ආර්ට් එකම යුටිලයිස් කරන් අපි ප්‍රැක්ටිකලි කොහොමද ෆයිට් එකක් කන්ටිනියු කරන්න සහ ෆයිට් එක ෆිනිෂ් කරන්න කියන එක තමයි සරලව තිබ්බේ. හැබැයි ඒක ගොඩක් සෙල්ෆ් ඩිෆෙන්ස් පැත්තට තමයි බරව තිබ්බේ. ඉතින් මම මේ මාෂල් ආර්ට් එකේ බ්ලූ බෙල්ට් එක වෙනකම්ම ග්‍රේඩ් වුණා. බ්ලූ බෙල්ට් එකෙන් පස්සේ මම ක්‍රම මගා වලට සමුදීලා මම ඒ සමාන්තරව පටන් ගන්නවා බ්‍රසීලියන් ජිජිත්සු 2017. බ්‍රසීලියන් ජිජිත්සු වල මේ වෙනකොට මම දැන් අවුරුදු 8ක් පමණ කාලයක් බ්‍රසීලියන් ජිජිත්සු හදාරනවා. බ්‍රසීලියන් ජිජිත්සු වලත් නිල් පාටි ස්ට්‍රිප්ස් තර්ඩ් ස්ට්‍රිප්ස් වෙනකම් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බ්‍රසීලියන් ජිජිත්සු ආර්ට් එකට ආවම තමයි මට රියල් ග්‍රවුන්ඩ් ගේම් එක ගැන වැඩි ලොකු අවබෝධයක් ආවේ සහ කමගා වලින් මම හොඳ ස්ට්‍රයිකින් සහ ඒ චේන් රේල්ස් රෙස්ලින් බෑග්ග්‍රවුන්ඩ් එක ඒ දේවල් ඉගෙන ගත්තා. පාසල් කාලේදී මම රෙස්ලින් ක්‍රීඩාවේ නිරත වුණා. ඒකට බොක්සින් ක්‍රීඩාවේ නිරත වුණා. නමුත් ඒ ස්පෝර්ට්ස් පැත්තට ඒකත් එක්කම 2020 දී මම ටෙබා ආයතනය ඇතුළෙම අපේ හෙඩ් ඉන්ස්ට්‍රක්ටර් ගැනීමට යතුව සහ එවකට අපේ ටෙබා ආයතනය ටෙබා මොයටයි සංගමේ හෙඩ් ඉන්ස්ට්‍රක්ටර් වෙච්ච අපි හැමෝම දන්න කුමුදු ප්‍රසන්න ලංකාවේ টොප් ෆයිටර් කෙනෙක් හිටියේ සහ දැනටත් කම්පීට් කරන එතුමාගේ සහයෝගයත් ඇතුව ටෙබා MMA ක්ලබ් එක පටන් ගන්නවා. මික්ස් මාෂල් ආර්ට්ස් MMA කියන්නේ ලූස්ලි ට්‍රාන්ස්ලේට් වුණාම ඉතින් මික්ස් මාෂල් ආර්ට්ස් කියවම අපිට දැනට ලෝකෙ පවතින ඕනෑම මාෂල් ආර්ට් එකක් මේ කලාවට යුටිලයිස් කරන්න පුළුවන්. ඒක බොක්සින් වෙන්න පුළුවන්, කික් බොක්සින් වෙන්න පුළුවන්, මොයි තායි වෙන්න පුළුවන්, සමහර තායි චි වෙන්නත් පුළුවන් අපි දන්නේ නැහැ. මික්ස් මාෂල් ආර්ට්ස් එකේ ලිමිටේෂන් එකක් නැහැ. ස්කයි ඉස් ද ලිමිට්. ඉතින් මේ ගත්තම මික්ස් මාෂල් ආර්ට් කියන්නේ ඕනම මාෂල් ආර්ට් එකක් ඕනම බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන ඕනම ෆිට්නස් ලෙවල් එකකින් එන කෙනෙක්ට කරන්න පුළුවන් හොඳ ෆයිටින් සිස්ටම්. ඔව් මම කැමති ගොඩක් ග්‍රවුන්ඩ් ගේම් එකකට තමයි. මම ස්ටෑන්ඩ් අප් ස්ට්‍රයිකින් මේ වෙනකොට අදාරමින් යනවා තව දුරටත් ඇඩ්වාන්ස් ලෙවල් එකකට ෆුල් කොන්ටැක්ට් කරාටේ අපේ ජුකුචෝ ලක්මාල් ෆොන්සේකා ගාව මකෝතෝ ජුකෝ සංගමය යටතේ. ඊට අමතරව මම ගොඩක් කැමති ග්‍රවුන්ඩ් ගේම් එකකට. ඒක මම මොරටුව ටෙබා ආයතනයේ තුෂාර රත්නායක කෝච් කාව හදාරමින් ඉන්නවා. ඒ ග්‍රවුන්ඩ් ගේම් එක මට මම දකින විදිහට සහ අපි දැන් තියෙන UFC ෆයිට්ස් සහ හයි ලෙවල් කම්පිටිෂන්ස් බැලුවම අපිට පේන දෙයක් තමයි 80% ෆයිට්ස් ගොඩක් වෙලාට යන්නේ ග්‍රවුන්ඩ් එකට සහ ෆිනිෂ් වෙන ග්‍රවුන්ඩ් එකේදී. ඉතින් එතනින්ම අපිට තේරුම් ගන්න පුළුවන් ග්‍රවුන්ඩ් ගේම් එකේ ඉම්පෝටන්ස් එක සහ ඒ තියෙන වැලිඩිටි එක. ඒක නිසා මම ග්‍රවුන්ඩ් ගේම් එකට කැමතියි. ලෙග් ලොක්ස් වලට කැමතියි. මෙතනින් එහාට ගියාම පන්ච් චොක් එකට කැමතියි. මික්ස් මාෂල් ආර්ට්ස් කියන්නේ ලයිෆ් ස්ටයිල් එකක්. මම එන හැමෝටම කියන එක දෙයක් තමයි මේකට ජාති තුනක් මිනිස් වෙනවා. රික්‍රියේෂනල් ඇත්ලීට්ස්ලා ඉන්නවා, ස්පෝර්ට් එන්තූසියස්ට්ලා ඉන්නවා, ෆයිටර්ස්ලා ඉන්නවා. ඒත් ඔයා ෆයිටර් කෙනෙක් නම් ඔයාට ට්‍රේනින් කරන මෙතඩ් එක සහ ඔයාගෙන් අපි එක්ස්පෙක්ට් කරන අවුට්පුට් එක වෙනස්. ඔයා ස්පෝර්ට්ස් එකෙන් ඉගෙන ගන්න කෙනෙක් සහ ඔයා රික්‍රියේෂනල් ඇත්ලීට් කෙනෙක් නම් that's a different story. ඒත් ඔයාගේ ස්පෝර්ට්ස් අනිවාර්යෙන්ම ආවට පස්සේ ඔයාගේ අවස්ථාවේ කියන්න ඕනේ. ඒ අනුව තමයි අපි ඔයාලට ට්‍රීට් කරන්න සහ ඔයාගේ ෆියුචර් ට්‍රේනින් කැම්ප්ස් සහ ඔයාගේ ඩෙවලොප්මන්ට් එක මැනේජ් කරන්න. මේ වලට එන කෙනෙක්ට මට කියන්න තියෙන්නේ මේක ලයිෆ් ස්ටයිල් එකක්. මේ ලයිෆ් ස්ටයිල් එකේ ජීවත් වෙන්න සහ කමිට්මන්ට් එක දෙන්න කැමති අය එන්න. නැත්තම් වෙන්නේ ඒකෙදි ඔයාගේ ගමන කඩාල වෙනවා. ඒක වගේම ඔයා සහභාගී වෙන කණ්ඩායමේ අයගේ මොරාල් එකක් ඔයත් එක්කම නැති වෙන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම බලන්න ස්පෝර්ට් එකක් වෙත්තා මොන දේ කරත් ඔයා චෙස් ගන්න ගියා, ඔයා කැරම් ගහන්න ගියා, ඒකට කමිට් වෙන්න. කමිට්මන්ට් එක කියන එක ගොඩක් වැදගත්. අද කාලේ ළමයිගේ
මම දකින විදිහට අඩු දෙයක් ඒක කමිට්මන්ට් එක නැහැ ඩිසිප්ලින් එක ගොඩක් අඩුයි හැබැයි මොටිවේෂන් එක තියෙනවා. එතකොට මොටිවේෂන් කියන්නේ ෂෝට් ටර්ම්. දැන් උදාහරණයක් ගත්තොත් ඔයා අද UFC මැච් එකක් බලලා මරු මේක මාර ෆයිට් එකක් නේ මටත් මේක ඉගෙන ගන්න ඕනේ කියලා මොටිවේට් වෙලා ට්‍රේනින් ආවට වැඩක් නැහැ. මොකද ඔයා වෝම් අප් එකක් කරලා ස්පාරින් සෙෂන් දෙකක් තුනක් කරගෝ ඔයා එන්නේ නැහැ. ඒ මොටිවේෂන් එක ඉවරයි. රයිට්? හැබැයි ඩිසිප්ලින් එක තියෙන කෙනා ඒ ඩිසිප්ලින් එක කන්සිස්ටන්ට්ලි තියෙන කෙනා හැමදාම ට්‍රේනින් යනවා. එයා ඕවර් ටයිම් එක ඩෙවලොප් වෙනවා. එයා තමයි ඉස්සරහට යන්නේ. එයා තමයි මේක ඉස්සරහට ගෙනියන කෙනා. හොඳ ෆයිටර් කෙනෙක්, හොඳ කෝච් කෙනෙක්, හොඳ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙන්නේ එයා. නැතුව මොටිවේට් වෙන කෙනා නෙවෙයි. ඉතින් මොටිවේට් වෙලා ට්‍රේනින් යන්න එපා. ඔයාලා ඩිසිප්ලින් එකක් තියෙනවා නම් ඔයා ඩිසිප්ලින් එකට කමිට් වෙන කෙනා කියන ට්‍රේනින් යන්න. දැන් ලංකාවේ අපි ගත්තම টপ 5 අතර ටෙබාන් මෙම්මේ ඉන්නවා. ඒක ගැන මම ගොඩක් ආඩම්බරයි. ඉතින් අපි ලීඩර් බෝඩ් එකේ උඩට එන්න අපිට කාලයක් ගියා. සහ අපේ කන්ටෙන්ඩර්ස්ලා ගොඩක් ඒකට මහන්සි වුණා. ඒ කෝචස්ලා මම ඇතුළු අපේ අනිත් කෝච් අපේ ඉන්ස්ට්‍රක්ටර් මොහොමඩ් අපි හැමෝම ගොඩක් මහන්සි වුණා. ඒ ගමනේදී ඉතින් අපි සන්තෝෂ වෙනවා මේ වෙනකොට අපි කොළඹ ඩිස්ට්‍රික්ට් එකේ රෑන්කින් ඩිවිෂන් එකක් විදිහට රෑන්කින් ක්ලබ් එකක් විදිහට ඉන්නවා. මොරටුව දෙහිවල මේ පළාත ඇතුලේ අපි ඉන්නේ නම්බර් 1. ඉතින් ඒ ගැන මට සන්තෝෂයක් තියෙනවා අවන්තියෙන්න. අනිත් ක්ලබ්ස් එක්ක ගත්තොත් අපිට හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් ඇත්ලීට්ස්ලා ඉන්නවා. කම්පැරටිව්ලි අපි ගොඩක් යං සහ අපිට එන එක්ස්පර්ටීස් නොලෙජ් එක අඩුයි. මොකද මේ පැත්තට එන කට්ටිය අඩුයි. නමුත් අපි ගැප්ස් ක්ලෝස් කරගෙන අපි කොහොම හරි හොඳ ෆයිට් එකක් හැම වතාවෙම කරමු. විශේෂත්වයක් කියන්නේ මගේ කෝචින් ස්ටයිල් එකේ විශේෂත්වයක් මට කියන්න අමාරුයි. ඒක වෙන කෙනෙක් කියන්න ඕන දෙයක්. නමුත් මම දකින විදිහට මගේ කෝචින් මෙතඩොලොජි එක මම ගොඩක් කියන්නේ මොඩර්නුත් නෙවෙයි ගොඩක් ට්‍රැඩිෂනල්ුත් නෙවෙයි හයිබ්‍රිඩ් කරලා යන්නේ. ඒක මම බිලීව් කරන දෙයක් තමයි අපි ගොඩක් මොඩර්නයිස් වුණොත් අපේ අර කෝ වැලියුස් අපි මිස් වෙනවා. ඒක නිසා අපි අර හයිබ්‍රිඩ් ආකිටෙක්චර් එකට තමයි මම ට්‍රේනින් බිලීව් කරන්නේ. ඒක තමයි මම දකින විදිහට මගේ තියෙන ස්පෙෂැලිටි එක. එතකොට මගේ ඉන්ටෙන්ෂන් එක ගොඩක් ෆයිටර්ස්ලා හදනවට වඩා හොඳ මහත්යෙක් සමාජයට බිහි කරන එක. ටෙබෑ මේ ෆියුචර් ප්ලෑන් එක ගත්තොත් අපිට මෝස්ට් රීසන්ට්ම තියෙන ප්ලෑන් එක තමයි අපි කන්ටෙන්ඩර්ස්ලා විදිහට මේ වෙනකොට අවුරුදු 3-4ක් තිස්සේ ෆයිට් කරලා අපේ එලීට් ලෙවල් ඉන්න අපේ හයස්ට් ලෙවල් එක්ස්පීරියන්ස් තියෙන ෆයිටර්ස්ලා දැන් ඩිවිෂන්ස් වල টপ 10 කන්ටෙන්ඩර්ස්ලා අතර ඉන්නවා. ඉතින් අපේ මෝස්ට් රීසන්ට්ම ප්ලෑන් එක තමයි අපි ටයිටල් ෂොට් එකකට ෆයිට් කරන එක. ඒක තමයි මේ ඊයේ එක සහ ඊළඟ ඊයේ එක ફોකස් කරන්නේ. ඊට පස්සේ අපි තව ටික දවසක් මේක ඇතුලේ ඩෙවලොප් වෙලා අපේ නෙක්ස්ට් ජෙනරේෂන් එකේ අපේ ඩෙබියු කරන අලුත් ළමයි ඉන්නවා. ඒගොල්ලන්වත් ඒගොල්ලන්ගේ ඩිවිෂන්ස් වල টপ රේන්ජ් එකට ගෙනල්ලා එතනින් පස්සේ අපි ලංකාවෙන් එළියට යන්න ප්ලෑන් එකක් තියෙනවා.